සුබ දවසක් යාළුවනේ. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොබිටෙල් සමාගම විසින් කැන්සල් කරපු තවත් පැකේජ් එකක් පිළිබඳවයි. ඒ පැකේජ් එක තමයි 1298ට තිබුණු Unlimited Max Plus කියන පැකේජ් එක. මේ පැකේජ් එක මොබිටෙල් සමාගම විසින් 2026 4 වෙනිදා සිට අවලංගු කරලා තියෙනවා. නමුත් මේ පැකේජ් එක අවලංගු වන්නේ 2026 4 වෙනිදායෙන් පසුව ඇක්ටිව් කරන සිම්පත් සඳහා පමණයි. ඒ කියන්නේ නව සිම්පත් සඳහා මේ පැකේජ් එක වළංගු නැත. 2026 4 වෙනි දිනට පෙර භාවිත ඇති සිම්පත් සඳහා මේ පැකේජ් එක තවමත් වළංගු තත්ත්වයේ පවතිනවා. හොඳයි යාළුවනේ. මොබිටෙල් සමාගම කියන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින දුරකථන ජාල සමාගම් වලින් ඉහළින්ම තියෙන සමාගමක්. ඔවුන් මෙවැනි ආකාරයෙන් විටින් විට ඔවුන්ගේ පැකේජස් අවලංගු කිරීම, මිල වැඩි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක්. මොකද මොබිටෙල් සමාගම බොහෝ ලාභ ලබන ආයතනයක්. ඔවුන් කළ යුත්තේ ජනතාවට සානදායි මිලකට මේ පැකේජස් ලබා දීමයි. නමුත් එසේ සිදුවන්නේ නැහැ. හොඳයි යාළුවනේ. මොබිටෙල් සමාගම විසින් මේගත් තීරණය පිළිබඳව ඕගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. දුරකථන ජාල සමාගම් වගේ නිකුත් කරන මෙවැනි අලුත් පැකේජස් ගැන තොරතුරු දැනගැනීමට කැමති නම් මගේ channel එක subscribe කරලා මගේ channel එක සමග එකතු වෙන්න. තවත් දවසක මෙවැනි වීඩියෝකින් නැවත අපි හමු වෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.